ඒක නිසා කවදාවත් දැනුම කියන එක මේ අධ්‍යාපනයේ ගවේෂණය කියන කවදාවත් හැම වෙලාවෙම නොලෙජ් සීක කෙනෙක් වෙන්න දැනුම ගවේෂණය කරන කෙනෙක් වෙන්න ඔයාලට පුළුවන් අපේ ඉක්මනටම සාර්ථකත්වයක් ගන්න. හරිද? ඊළඟට තොරතුරු දැනුම කියන එක අපි කලමනාකරණය කරන ව්‍යාපාරයේ දැනුම ගැන තිබ්බටමද ඒ කියන්නේ කලමනාකරණය කරන. ඒ කියන්නේ අපි කතා කරා වගේ මිනිස්සු තුළ විවිධාකාර දැනුම් පද්ධති තියෙනවා. දැනුම් කුසලතා තියෙනවා. ඒ දේවල් අපි කලමනාකරණය කරනවා. මම දකින විදිහට දැනුම තමයි ව්‍යාපාරයකට තියෙන වැදගත්ම සම්පත. ව්‍යාපාර කරන්නේ පුතේ ඉන්ඩිවිජුවලි ඔයාලට දැනුම තමයි වටිනාම සාධකය. අර සමහර මිනිස්සු කතාවක් කියනෝනේ ඩිස් එකේ පොලිමේ අන්තිමට හිටපු කට්ටිය කල්යාල් වලට එහා ලෝකේ දැක්ක කැම්පස් ගිහිල්ලා කාටද හරි ගියේ ඒල් කළා කාටද හරි ගියේ ඔය කතා කියනෝනේ. ඒක ඇත්තද පුතේ? ඒක පිළිගන්න එපා. ඒ වගේ යම් මිනිස්සු විසින් හදාගත්ත ගොන් තර්ක ඒවා දෙකක් නෙවෙයි. දැන් ඒක උදාහරණයක් ගන්න අපේ මුචු ඩබ්ලිව්.සී.සී.එන් මහත්තයා. ඊට පස්සේ නවලෝක මුදලාලි. ඊට පස්සේ මුචු දගත්. එයාලා නිකන් මම එයාලගේ මහා රාස පොයින්ට්ස් තියෙනවා. ඩබ්ලිව්.සී.සී.එන් කියන්නේ මොකද මේ වෙද්දී ව්‍යාපාරික ලෝකයේ චරිතනේ. ඩබ්ලිව් කියන්නේ ව්‍යාපාර ලෝකයේ චරිත. හැබැයි පුතේ එයා වැටුණ අවස්ථා අම්බානකදී. වැටුණ අවස්ථා අම්බානකදී. එයාගේ අත්දැකීමෙන් මේ වෙද්දී ලංකාවේ টොප් ලෙවල් එකේ ඉන්න ව්‍යාපාරිකයෙක්. එයාගේ අත්දැකීම දැන් යාව යුනිවර්සිටිස් වලට ගෙන්නනවා පුතේ. එයාව දැන් යුනිවර්සිටිස් වලට එනවා මම ක්ලබ් යුනිවර්සිටියට ගෙන්නනවා යාව. එයාගේ ලෙක්චර් කරා පුතේ කොහොමද එයා ප්‍රාග්ඥ රස කරගත්තේ සහ අරමුදල් යෙදුවේ වැටුණ අවස්ථාවේ නැගිට කොහොමද? පුතේ ඔයාලා මේ අධ්‍යාපනය දැනුම මම කියන්නේ කැම්පස් මෙයන් එකේ. ඔයාලා මේ අධ්‍යාපනයේ මේ දැනුම තුලින් පුළුවන් අර ව්‍යාපාරික සාර්ථක වෙච්ච හැටි ඉගෙන ගන්න පුළුවන්. එතකොට එයා රැයවලිට වඩා දවල් වැටෙන්නේ නැහැ. නේ? දවල් වැටෙන්නේ නැහැ. ඒක ඔයාලට පුළුවන් ඩබ්ලිව්.සී.සී.එන් මහත්තයා අවුරුදු 50න් ගහපු ගේම ඔයාලට පුළුවන් අවුරුදු 30න් ගහන්න. ලයික් ගණික පෙරේරා. ගණික පෙරේරා වගේ. ගණික පෙරේරා දන්නවනේ ගණික පෙරේරා කියන්නේ හෙළපොළ එකේ මේ නිර්මාතු. දැන් මේ යම් එන්ටර්ප්‍රෙනර් කෙනෙක්. එයාලා අර ඩිග්‍රියක් අරගෙන හොඳට ඉගෙනගෙන එයාලා ෆීල්ඩ් එකට බහපු කට්ටිය. එතකොට පුතේ වැටෙන සම්ප්‍රදාය අඩුයි. එයාලා දැනුම ගවේෂණය කරන ගම ඉගෙන ගන්න කට්ටිය. එතකොට එයාලා දන්නවා අර මොනවද වැඩන කොහොමද? මං ඒ දේ නොකර මම වෙන දෙයක් කරනවා. හරි? අන්න එහෙමයි. එතකොට අපි හිතමුකෝ දැන් අර මේ කියන්නේ අපි අර විධිමත් අධ්‍යාපනය එහෙම හදාගන්න නැතුව කියපු කට්ටියම ඔළුවේ මේ ඩබ්ලිව්.සී.සී.එන්යි ශ්‍රද්ධිසේසේන සහ නවලෝක මුදලාලි සහ ඒත් එක්කම අතර පස්සේ ජග්නිෂ් දගත්ම බස්තියන් ලංකාවේ අම්බානික පස්සේ ජගස් මේ දගත්නේ. ඒතකොට ඒවකට තරම් ඔළුවට එන්නේ. හැබැයි පොතේ විධිමත් අධ්‍යාපනයෙන් ගිහිල්ලා ඩිග්‍රී අරගෙන ගේමක් ගහපු කට්ටියම ඔළුවට අම්බානික කෙනෙක්. උදානික පෙරේරා. ඊට පස්සේ මිස්ටර් වේගපිටිය ලාෆ් ගෑස් එකේ නිර්මාතු ඕන. ඊට පස්සේ LOLC එකේ ඉස්සරහනායක කාර්ස සොෆ්ට්වෙයාර් එකේ අශෝක් පත්‍රගේ කී දෙනෙක් ඉන්නද අපේ සුපිරිමේන්ටර් බෝන ධම්මික පෙරේරා. එතකොට ඒ වගේ කට්ටිය විතර අධ්‍යාපනය කියන එක টොප් ලෙවල් එකට ගිහිල්ලා අනිත් මිනිස්සු වටන තැන ඉගෙනගෙන ඒ ඉගෙන දැනුම පුතේ ප්‍රායෝගිකව ඇප්ලයි කරනවා. නේ? ඒකනේ කරන්නේ. එතකොට යා පුතේ ෆේල් වෙන්න තියෙන රේට් එක අඩු හේතුව මොකද පුතේ? එයාලා අර කට්ටිය ෆේල් වෙච්ච දේවල් ඉගෙන මේ දේවල් නොකර ඉන්නේ. හැබැයි පුතේ මේ ඩබ්ලිව්.සී.සී.එන් මහත්තයාගේ එහෙම කියන විශ්වාස කරනවද පුතේ? එයාලගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ව්‍යාපාරයේ පැවැත්ම අර කට්ටියලා පොඩක් ස්ථිරයි. හේතුව මොකද? එයාලා විසින්ම අත්දැකීම් ලබාගෙන එයාලා ගේමක් ගන්නවා. හැබැයි එයාලා පුතේ වැඩේ කරන්න කල් යනවා. මොකද අත්දැකීම් අරගෙන වැටිලා නේ අපි හැමෝටම වැටෙනකොට සැකෙන්න බෑනේ. හැබැයි ඔයා මේ විධිමත් අධ්‍යාපන ඔස්සේ ගිහිල්ලා පුතේ කැම්පස් ඒවා මොකක් හෝ ඒවා මේ අධ්‍යාපනය ගැන හදාගන්න. ඔයාට පුළුවන් අනිත් කට්ටිය වැටෙන ගන්න උතර ගන්න. යලින් මිනිස්සුන්ගේ අත්දැකීම් ගන්න සාර්ථක නැහැ. ඒතකොට පුළුවන් මේක ලේසි වෙනවා. මම කැම්පස් වලට ටාගට් කරන්නේ කොහොම හරි පුතේ මේ අධ්‍යාපන කෙනෙක් ගන්න. දැන් මට ගමන් ස්ට්‍රැටජි දෙන්න දන්නේ නැහැ. මම අපි අයියන දන්න ඕනේ. දැන් ඌට ඕපන් යුනිවර්සිටි ඇවිල්ලා ඌ මෑන්ස් ගියේ නැහැ. මෑන්ස් ගියේ හැබැයි සමහරක් වෙලාවට මම මේ මාකටිං තියරි ඉස්සලා මේ උත්තර කරද්දි මට උතර බයින යකෝ මේ ඔහොම නෙමෙයි එනෝනේ මෙහෙමයි කියලා. ඌ අත්දැකීම සහ
ඌවර කෝසියා මම්මනම් වලින් මෑන්ස් ෆලෝ කරලා දේවල්. මෑන්ස් ෆලෝ කරලා දේවල් මට වඩා දැනුමක් සමහරක් යාට මේ අපේ අයිය තුල තියෙනවා. නේ? ඒතකොට එයා අත්දැකීම සහ එයා දැනුම ගත්තා ඔය කෝසියා වගේ දේවල් වලින් ෆලෝ කරලා. ඒතකොට කොහොම හරි මේ අධ්‍යාපනය ගැන කතාරන. අධ්‍යාපනය කියන්නේ කොයි වෙලාවකවත් නවත්තන්නේ. අර කතාවක් දෙන පොතේ මොකද්ද? මොකක්ද තිබුතන සල සතුරන් ගන්න නොහෙන. අයිසද මනවත් වතුරෙන් බලනු හෙන. කෝප වුණත් රජමතුරුන් ගත නොහෙන. උගත මනා ශිල්පය මතුර කෙනාගෙන ඒකට තමයි. මේ දැනුම කියන එක හැම වෙලාවෙම වැඩි කරගන්න. chat gpt ගහන්න, gemini ගහන්න, google ගහන්න, දන්නේ නැති හැමදේම කියලා ගන්න. දැනුම කියන්නේ කවදා හරි වාගේ ජීවිත රටක් වෙනවා. අනිවාර්යයෙන්ම රටක් වෙනවා. ඒක අර අත්දැකීම් තුළින් මිස් ඩයිසෙන්ස් එක වල ඉගෙන ගන්න වැඩි. අත්දැකීම් තුළින් මිස් ඩගත වෙනවට වැඩි. අත්දැකීම් තුළින් මිස් අවලෝකනදාරී විදිහේ මත හදනවට වැඩි. ඉක්මනට ඔයාලට ගේම් ගන්න පුළුවන් වෙනවා. ඒ මිනිස්සු ඇත්තට දැන් ඒ මිනිස්සු ප්‍රාර්ථනා රැස් කරපු හැටි ඔයාලට ඉගෙන ගන්න. පස්සේ ඒ නිසා කවදාවත් දැනුම කියන එක මේ අධ්‍යාපනයේ ගවේෂණය කියන කවදාවත් හැම වෙලාවෙම නොලෙජ් සීක කෙනෙක් වෙන්න දැනුම ගවේෂණය කරන්න වෙන්න ඔයාලට පුළුවන් අපේ ඉක්මනටම සාර්ථකත්වයක් ගන්න. හරිද? ඊළඟට තොරතුරු.